මේ තියෙන්නේ උග්‍ර විශේෂයිත සර්පයෝ ඒ වගේම අලිකොටි වලස්සුන්ගෙන් පිරිච්ච භයානක කැලයක්. ඉතින් යාළුවනේ මේ කැලෑව පුංචි තරක් නෙමෙයි මේක අක්කර ගානක් විසිරීලා තියෙන විශාල කැලෑවක්. මේ කැලෑවේ මෙන්න මේ වගේ විෂ පිරුණු සර්පයෝ ඒ වගේම අලි වලස්සු වගේ සත්තු විතරක් නෙමෙයි මෙන්න මේ වගේ ඒලියන්ස් ළගෙන් වුණත් අපිට විශාල බලපෑමක් වෙන්න පුළුවන්. නැගි හංකෝ එක හොල්ලලා පුරුදුයිනේ. ඉතින් අද අපි මේ කැලේට ආවේ අద్భుත සිද්ධ හොයන්නවත් හොල්මන් හොයන්නවත් කිසිම දෙයකට නෙමෙයි. අද අපි මේ කැලේට ආවේ ගල් පෙරලන්න. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවා ඇති මේ කැලෑවල් ඇතුලේ තියෙන්නේ අවුරුදු ගාණක් පරණ එකම තැන තිබිච්ච ගල්. ඉතින් මේ වගේ ගල් ඇස්සේ ගොඩාක් භයානක සර්පයෝ වගේම පොඩි පොඩි සත්තු හැංගිලා ඉන්නවා. අද අපි මේ කැලේට ආවේ ඒ වගේ ගල්. දැන් වෙලාව හරියටම හවස 4:33යි. අපි දැන් තමයි මෙතනට ආවේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු අපිට අද හම්බෙන අద్భుත දේවල් මොනවාද කියලා. එවැනි අద్భుත දේ හම්බෙලා විසල්ට අපි අපේ පළවෙනි ගල එහෙනම් පෙරලමු. ඇත්තටම කිව්වොත් මේ කැලේ ගල් අඩුයි. එහෙම මහලොකුට ගල් නැහැ. ගල් හොයාගෙන තමයි පෙරලන්න වෙන්නේ. අපි ගිහිල්ලා බලමු. අපි පළවෙනි ගල පෙරලලා බලමු. මේ පිටසක්වල ජීව එහෙම ආවොත් වෙඩි තියන්න තුවක්කුත් ගෑලා තියෙන්නේ මේ ඉලෙක්ට්‍රොනික තුවක්කු කෙලින්ම මේ බයිසිකල් බෝල දාලා තමයි වෙඩි තියන්න ගන්නේ. අපි අර ඉන්ටර්නෙට් ගහපිටම තියෙනවා මේ ගල් දෙකක්. අපි ඒ ගල් දෙක පෙරලලා බලමු. අලියෙක් අතේ ඉඳන් නැහැ නේද වෙඩි. මන්ත්‍ර තියෙනවා. අලි මන්ත්‍ර තියෙනවා අපිට කියලා දීලා තියෙන්නේ. එතන ගල් දෙකක් තියෙනවා. ගල් දෙක පෙරලලා බලමු. එකයි. අම්මා පෙරලෙන්නේ නැහැ. ඉතින් තදයිද? හිටියොත් සත්තු 20 වෙනවා. කූඹියක් විතරයි ඉන්නේ උත් යනවා මේ. දෙවෙනි ගල තියෙනවා යාළුවනේ. ඒකත් පෙරලගෙන නිකන් තියෙන හැබැයි. නෑනේ බම් මොකුත්. ගල් දෙකයි. ගල් නෑ යාළුවනේ. අපි දැන් මේ කැරකි ගල් හොයනවා. අර පැත්තෙන් නේබන් අපි ආවේ. ආවේ එහෙන් තමයි. පිස්තල් එකක් තියාගෙන දීපන්. ඉදි තියන්න ඉදිරියට වලහාවොත් එහෙම. මම පාර පෙන්නන්න පිස්තල් එන්නේම. අදිට්ඨ. මූ කිව්වා මම මේ වලස් ඉන්නවලු. වලස් ඉන්නවා කැලේ. මේ ගල් හොයමු ගල්. මේ වල එක්කවත් මොකද මං කරන්නේ? මේ තියෙන්නේ. පොල්ලේ බලේ. පොඩි කාලෙම කියලා දුන්නා අතර මොකක්ද? ඔක තියාගෙන ඒකේ නෑ ඒක පෙරලමු. කූඹියක් හරි ඇති. පෙරලම. හොඳද? පෙරලම් බං. කූඹියක් හරි ඉන්නවා මේක යවම් බලන්න. ෆක්. ඉන්න. මේක ගල් කාලයි. මේ ගල් කාලයි කියන ගලෙන් කාලයි. Taman යනකොට ගල් 3යි දැන් තව 47යි. යාළුවනේ ඒ අතනින් එහාට පේන්නේ නෑ බං ළඟ මේ වරෙන් මේ කටු ගහක් මේ හොල්මන් ඉන්නවා මේ කැලේ දැන් පිටසක් වල ඉන්න තැනට අපි ආවිල්ලා ඉන්නේ කැලෑමෙන් කියන්නේ කැලෑවට නැවිලි නේ මේ කියන්නේ ගල් නෑ යාළුවනේ දේවල් හදන්න රන් ටොප් මේක නම් අනිවාර්යෙන් ඉන්න ඕනේ මේ මං හිතන්නේ අලියෙක්වත් අපි මේ ගලත් පෙරලලා බලමු 1යි 2යි අම්මට හුඩු ඒ ලංකල පෙන්න මේක වහන්න වෙනවා මේක විතරක් තියෙනවා කෝඹි ඉන්නවා මේ උග්‍ර විශේෂයිත කෝඹියක් මූ මේ සිස්ටර්සිය කලාව වල ඉන්නේ ඇමසන් වල ඉන්නේ මූ ඔව් වහපන් සීක් අපි ඒක වහමු ඒක මේ ඒක කොහොඹු ජනපදයක් ඒක වහලා යන්න අත දිගෙත් යන්න ගෙදර යන්නේ නාරුනේ තව එකක් තියෙනවා අම්මා ඒකේ පණුව වගේ මොනවද ඉන්නවද වේයද කොහෙද මේ මොකද බම්මේ මෙම් කුරුමිනි වේ සකරලකුත් ඉන්නව මේ මට හොද නිමයි ගල් 5යි ඔක්කොම
කොට හරි කමන්න අවශ්‍යමද? පැටලා දුවා සර්පෙන් දී. හදන කරිට. අර පැත්තෙන් කවුරු හරි අඩි තියනවාගේ සද්දයක් එනවා බා. නිකම්ම අපි අවිදන් යනවා කියන සද්දයක් එනවා. අඩි තියන්න දෙන්නකෝ. ඉතල වෙලෙත් කියන්නේ. බලයක් කතාවත් එම ටිව් ගාලා කියන්න බෑ යාළුවනේ මේ කැලේ ඉන්නවා වලස්සු හවස් වෙනකොට අලි දැන් පහටත් කිට්ටු වෙලාව සෑහෙන සතු ගොඩක් ඉන්නවා මොකෙක් එයිද කියලා අපිට කියන්න බෑ අපි දැන් ගල් පහයි දාම පෙරළුවේ ගල් 45ක් තා හොයන්නත් තියෙනවා අපි වැඩේ කරමු කමන්නේ මේක හරි ආවොත් ඒ වෙලාවට බලගමු වෙදික්කාරය ගියලා තියෙන්නේ ගල් ටික බෝලන එක අපි දිගන්න යාල් හෙන්ඩුවත් මදිනේ ආනේ තවරත් ගල් ටික පොඩි එක දැන් කරන්නේ මේ හරිය නෑ කොහොමද බං අතුලට යන්න ඕනද අන්න අර පැත්තට යන්න ඕනේ පැත්තේ ගල් ඇති ෂුවර් පාරවල් හොයාගන්න මාත් ඉතින් ඒක නම් මොකක් කරද බලන්න ලයින් අර අතන කොටයක් හරි මොකක් කරන්නේ අර අතන නිකන් මේ ඉස්සෙලි කලා වීඩියෝ එකකින් උඩ පේන්නේ පායි පවර් ඉල ගුටි ගන්නේ අපිට අර පැත්තෙන් තමයි සද්ද ඇහුනේ ගම් අර අඩි තියෙන සද්ද මේ ඉස්සෙන් තමයි හරි අපි ආයම මිෂන් බෑක් ටු ද මිෂන් ගල් හොයමු අර ගල් ගහලා පිටට කොටලා ගන්නත් වැඩන්නේ අපි මේ කැලේ අපි කියන්නේ සෑහෙන් ඇතුළට ඇවිල්ලා ඉන්නේ පොඩ්ඩක් වගේ පෙවුනට අනේ ඉන්න ගල් අපි යනවා දෙකම යනවා දුවක්වත් දුන්න උඹට අරන් ඇවිල්ලා තිබ්බේ ගල් හොයපන් ගල් පහයි තාම පෙරළුවේ ගල් ඉන්න ගියාම පා යාළුවනේ අපිට අපේ 6 වෙනි ගල හම්බුණා 6 වෙනි ගල හම්බුණ ටිකක් ජනාවාස තියෙන ප්‍රදේශ වලට පොඩ්ඩක් ළඟින් අපි 6 වෙනි ගලත් පෙරලලා බලමු බල කියන්නේ මේක ඇතුළේ මොකක්ද තියෙන්නේ තුවක්කුව අරන් පොළඟෙක් ඉන්නවා පොළඟේ තව ගලක් තියලා තුවක්කුව අරන් වර මේක ඇතුළේ ඉඳලා එකපාර එළියට අලියෙක්වත් ලං කරන් ඉතින් තිබ්බනු බයට හැංගුණා බයට ගල් 6යි ඊය බයට ගියා මේ කැලේ මේ ගල් කැලෑවල් වල ගල් හොයන එක මේ අමාරුයි ගල් වල හොයනට වැඩිය ඒක ටිකක් කරන් මේ මොකක්ද ඒ මාල්ට නින්දා කරනා කියලා වුණ නඩු දායිද පස්සේ නෑ ආන්න බඩු තියෙනවා මේ අපේ 8 වෙනි ගල හම්බුණා යාළුවනේ ජයග්‍රාහි 8 වෙනි ගල හම්බුණා 8 කොහොමද දෙන්නන්නේ බං 8යි ජයග්‍රාහි 8 වෙනි ගල ඒක නම් මොකක් හරි තියෙනවා ඒ නම් බඩු තියෙනවා ගණින් පිටර් එක ලෝඩ් කරලා ගනින් නිදානයක් තියෙන ගලවන්න ගියාම මාර ගේමක් දෙන්න නිදානයක් තියෙන ඕක ගලව හරි ඉතින් කමෝන් මං ගන්න ලෝඩ් කරලා ඔබ ගලවපන් හරි කමෝන් පුරෝ ඔල්ලලා පුරුදු ඉන්නේ
පිස්තල් එක මඩ ගෑ. අටවෙනි ගණත් පෙරළුවා යාළුවනේ. මොකොත් නෑ. අපි යම් බලන්න 8යි. මේක පෙන්නුවද? ඒක අපි පෙරළලා ගියේ. මේ අර කාගෙද මම මොන බලන්නේ මොන උඩින් යයි. බුලත අමුනේ? මූනේ? ආව බුල ගන්න. අයි ඉස්මල් පොකොට් එක බ්‍රෝ. ඔය ගල් තින් තන් මේ හොයන්න දාන්නේ. ඒක GPS කරලා. ට්‍රැක් කරන්න. බාද අතෑරලමයි යන්නේ. ඔව්. මොනවා තාම ගල් හොයපන්. හොයපන්. කියන්නේ මට මේ තමුන් හරි ඕන් යාළුවනේ අපේ මහවන්තුර නගින්න යන්නේ ගහකට මේ ගහේ උඩට නගින්න යන්නේ අපි බලමු ඌ ගහට නැගලා ගල් තියෙන තැනද බම් බලන්නේ ගල් බලයි පෙන්න කොහෙද බංගා තාවුඩට නැගලා මුනම් මේ වානරයෝගෙන්ම තමයි එන්නේ සැකයක් නෑ ඒකේ තාපල අර බං අර වීඩියෝ වල තියෙන බං අර ගස්තුරේ නැගලා අලි ගැටින් දුවන අන්නේ වගේ සීන් එකක් දැන් උඹට අපි අලි වගේද පේන්නේ මුටේ අපි අලි වගේ පේනවද දන්න නැග කබෝන් එලගිරි වගේ ඒ අර ගස් කපනේ උන්නේ අපිට බයලා ගියාද කොහෙද මම අපේ සද්දෙත් නැවතුණා ඉන්ට්‍රොක් ගහන්න ගත්තාට පස්සේ නැවතිච්ච සද්ද තාම බලය දැල්ලට දැන් අපිට ගල් පේනවද මම මෙතන ඉඳලා කියන්න පේනවද බං පේනවා නම් කියපන් යාර බලහංගු ඕ වීඩියෝ කරනවා බලන්න කොල්ල කන කට්ට ගස් නැගගෙන ගල් හොයන්න ගහ උඩ හරි ඉවරයි මොනවාද හම්බුණාද ගල් ටික ඕක බහි අපි හරි බලා උතුව කන් යාළුවනේ අරුතාම ගහ උඩ පේනවා ඇති වලට අපි උව දාලා අර අපි උව දාලා ගන්න අපි දෙක මට යනවා බයි දෙයක් දෙන්නම් ගල් අපි ගල් 10යි නෑ ගල් 10යි එකතැන ගල් දෙකක් හම්බුණා අපිට ගල් හොය හොය ඇවිද ඉන්නකොට අරු තාමාන් එල්ලිලා බලනවද අර රිලා වගේ රිලා කුලේ ඉක්මනට වරේ සුපිරි ගල් දෙකක් හම්බුණා ඩක් ගාලා වරේ මේක අස්සෙන් ඉන්න ඕනේ මේ හිපොපොටේමස් කෙනෙක්වත් වරේ බට පයින් යනකොට පේන්නේ නැති ගස් ගස් උඩ නැග්ගහම පේනවනේ හිපොපොටේමස් නෙමෙයි මේක අස්සේ ඇති බම් මේ ජිරාෆ්ලා දෙන්නෙක්වත් oh my god හතරමහනි ගන්න තියෙන්නේ ඔව් හතරමහනි දාන්නේ යන දොරටු තියෙන්නේ මේ ඇරෙන්නේ මේකේ වරේ පෙරලන් යන්න හරි උඹට දෙනවා chance එක මම පෙරලා ඔන්න 9 වෙනි ගල පෙරලන්න යන්නේ දෙයිනේ කියලා පෙරලා 9 වෙනි ගල යාළුවනේ 1යි 2යි 3යි අයියෝ නෑ අඩි කුඹි ඉන්නවා බං අර විස කුඹි ඉන්නවා බං අර හිටපු විස කුඹි ගාව පෙරලන් දෙඩ හොල්ලෙන්නවත් නෑ බං ඒක නම් එන්නේ නෑ බං නෑ ගියහන්කෝ ඒක ඇස්සේ නම් නැති මේ වල්ලුරෙක් ඒ වුණ මේක පෙරලන්න ඕනේ බං මේක හාරු වටෙන් හාරු ඕව හාරන්නේ ඒක ඉඳ කලු ආයි ආම් ඇලිලා බං ඒක ඒ එච්චර යටට ගිහිල්ලත් නෑ බං ඒක ඇලිලා අර උඹයි මයි දෙන්නම දැන් ඇදලා බුරුලලා තිබ්බ ඒකයි ගලු අර තව එකක්
අම්මා ලොකු ගලක්. අම්මා. ඒ මේ ඕ නෑ. ඔව්ව නම් තේරුවන්නේ සුබ නැහැ. මූර්තියෙන් 1 2 3යි ගල් 11යි. ඒ තාම 11යි. ගල් 100ක ටාගට් එකක් තියන් අපි මෙතනට ආවේ. කොන්දත් ඊයම බැරි වුණත් පුළුවන් උපරිම අපි ගොඩක් රෑ වුණාම නම් වැඩේ කරන්න වෙන්නේ නැහැ. අද අපි අරුගේ වැනිලා. බැස්සා ඒක ඇතුළට. ඉවරද? ඇතුලේ කැඩුනා. අයින් කරගන්න නැත්නම් කකුල දැනෙන්න හිල්ලුයි. අපි අද ගල් 100ක ටාගට් එකක් තියාගෙන කැලේට ආවේ. අපිට රෑ වෙනකන් නම් ගොඩක් ඉඳ අමාරුයි. මොකද මේ අපි අද ටෝච් අරම මොකුත් ගෙනාවේ නැහැ. අපි රෑ වෙනකන් ඉඳ බලන්නේ මේ ආවේ. ගල් ටික පෙරලලා යන්න බලන් ආවේ. ඒ හින්දා අපි ගල් 100ක් නම් හොයාගන්න වෙන්නේ නැහැ. මේක කියලා නෑ. මේ ඒක නිසා අපි හිතුවේ ගල් ඇති කියලා. ඇත්තට මේ මෙච්චර ලොකු කැලේක. පුළුවන් උපරිම ගල් ටිකක් අපි හොයාගමු. තාම ගල් 11යි ඔක්කොම පෙරළුවේ. අපේ මේ ඉලෙක්ට්‍රොනික පිටසක් වල ජීවන පිට තියන ඉන්නවා පිස්තල් එක අපි දාලා ඉවිල්ලා ස්ටාර්ට් කරනවා ආවදක් ඉන්නේ ඕම් බඩන මුන්දේක යාළුවනේ දැන් අපි සෑහෙන දුරක් ඇවිත්ලා මේ කැලේ ගල් හොයන්න අපිට තාමත් හම්බුනේ ගල් කීයද බං 11යි ගල් 11 විතර අපිට තාම හොයන්න පුළුවන් උනේ 12 වෙනි ගල් හොයාගෙන අපි යන්නේ මේ පට්ට ලොකු කැලයක් ඒ වුණාට අපි හිතුවේ ගල් සෑහෙන නැති කියලා ගල් නැහැ වුණාට නේ බං ගල් නැති කැලයක් මේක. මේ කියා මේක කැලයක් නෙවෙයි මේක ගල් නැති කැලයක්. මේ ගල් නැති කැලයක් මේ මම වල මේ ලොකේෂන් එක දාලා දෙන්නම් පුළුවන් නම් කවුරුනේ මෙතන ගල් ටිකක් ගෙනත් දාලා යන්න. එතකොට මේ තව අවුරුදු 60 70 කින් හරි මේ වගේ වැඩක් කරන කෙට හරි ගල් ටික හරි වැදගත්. තව තියෙනවා එකක් හම්බෙලා අපි. තේරෙනවද? කෝ ආ මු පෙරලා ගලක් තියෙනවා. 12 වෙනි ගල. පොඩි. ගල පොඩි කමන්නේ 12 වෙනි ගල. කෙල්ලනේ. මේක මේ පාප. පොඩි ඩයිනෝසර් පැටිය. මේ පරයන් යන්න උඹේ ඩයිනෝසර් පැටිය. ඇස්ස අපිට පාරක් හම්බ වුණා. අපිත් ඒ කියන්නේ අපි අතුලට ඇවිල්ලා තියෙන වැරදි තැනින්. මේ අපි හරියට දන්නේ නැහැ. ඉතින් මේ තැන ගැන මේ දැකලා පාර දිග යනවා අපි බලමු කියලා ගල් හොයන්න පුළුවන් ඒ දිගේ. තාම ගල් 12යි අපි පෙරළුවේ. පෙරලපු ගල් 12 අපිට හම්බුණා මේ ඩයිනෝසර් පැටිය. කෝ චීස් කියන්න දෙන්න. මේ චීස් කිය බටර් පා චීස් කිය තරහ වෙන්න එපා චීස් කිය මොකෙද්ද බං මේ චීස් මොකක් හරි සද්දයක් ඇහෙනවා අපිට දැන් ඒක දෙතුන් පාරක්ම ඇහුණා අනියා අඩි තියෙනවා වගේ අපි අඩි තියෙනවා වගේම සද්ද කරනවා ඒ කියන්නේ සර කාලා එකම පැත්තෙන් එන්නේ මේ පැත්තේ ඉස්සරහින් මෙහෙන් තමයි එන්නේ බලන්න දෙයක් නැහැ පෙදේශ පිස්ටල් එක කියලා තියෙන්නේ අපි මේ වයිබන් මේ කාට කපන්නේ උඹට යන්න ඕන නම් ඒ පාරේ යන්න අපි ආ ප්‍රශ්නේ තියෙන්නේ මායාකාර අපි දැන් යනවා යාළුවනේ විශාලගේ මායාකාර ආච්චිගේ ගෙදර හොයාගෙන මේ කැලෙමෙද තියෙනවා ලූ තමයි දන්නේ අපි ඒක දන්නේ අපි යන් හොයාගන්න මුන් යනවා මාව දාලා අපි යනවා ගල් හොයාගෙන තාම අපිට හම්බුනේ ගල් 12යි 13 වෙනි ගල් හොයාගෙන අපි යන ගමන් ඉන්නේ මේ කැලේ තුල තියෙන කෙලිම පාරක් අපි පාර යන ගමන් ඉන්න බලමු මායාකාර ආච්චියෙක් ඉන්නවලු විශාල තමයි කිව්වේ මායාකාර ආච්චි ගෙදර හොයාගෙන අපි අම්මෝ දැන් නම් කරුවලත් වැටෙනවා කොන්ද කැටෙනවා යාළුවනේ මේ අස්සෙන් ගිහලා මේ කොහි අම්මා කටුව සුයි හැමතැනම ආච්චි මේ හරියත් එනනේ අලේ ලොකු මොකද්ද බං ඒ කරපු වැඩේ පුදුම ගලක් නේ බං මොකද දුන්නේ ආ උඹේ ආසාවනේ 13යි හරි ඉවර ආ මේ කොයි යාළුවනේ උගේ ආසාව හරි මේ අර වැත්තේ ටිකක් ඕනම නැතිව කියලා කොයි අnder මේ ලයින් එකට පේනවා මේ පෙරප්පු ටැක් පැටලුණා උඹට කියන්නේ බං පෙරප්පු දෙක දාන්න ආවේ නැත්තම් මේ වෙනකොට මේ කටු 1000ක් විතර යන කකුල් දෙකේ ගල් කෙසේද කටු නම් තියෙන්නේ අරු යනවා බං කොහොම හරි යනවා ඔර පේන කොහොම අපි යනවා
ගල් නම් 100ක් තියා ගල් 50ක් පෙරලන්න වෙන්නේ නැහැ වුණාට මේ කැලේ ගල් නැහැ. ඔයාලා දන්න ගල් තියෙන කැලයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි එතනට ගිහිල්ලා මේ අනුරාධපුරේ මේ අනුරාධපුරේ ගල් තියෙන කැලයක් තියෙන තැනක් දන්නවනම් කමෙන්ට් එකක් දාන්න අපිට. අපි එතන ගිහිල්ලා ගල් පෙරලමු. ගල් නෙමෙයි කැලේම හරි පෙරලනවා ගල් තියෙනවා. ඉතින් මේ බලංගු මේ ලයින් එක. යාළුවනේ දැන් අපි පැය ගාණක් මේ කැලේ ඇවිදිනවා. තවත් පිට ගල් හොයාගන්න බැරුණා. මේ කැලේ ගල් නැද්ද කොහෙද? දැන් කරුවල වැටි ගෙනත් එනවා. මේ ඒක නිසා අපි යනවා. අපි අද රෑ මේ කැලේ ඉන්න මුකුත් ටෝච් අරව මේවත් කිසිම බඩු මුකුත් ගියාවේ නැහැ. මේ කැලේ ගල් නැහැ. මේ ඔව් මේ පුළුවන් කවුරු හරි ඉන්නවනම් මේ කැලේට ගල් ටිකක් ගෙනත් දාන්න. නැත්නම් ගල් තියෙන කැලයක් මෙන්ෂන් කරන්න අපිට කමෙන්ට් බොක්ස් එකේ. අපි ඒ කැලේට ගිහිල්ලා ගල් පෙරලන්න. මේ කැලේ ගල් නැහැ. subscribe කරන්න.